පෙරහැරට ආවේනික නර්තනාංග අප දකිනවා. කාවාඩි වල විවිධ ස්වරූප මෙහි නිරූපණය වෙනවා. ඒ කඳ සුනිඳුන් වෙත කෙරෙන උතුම් පූජාවක් ලෙසින් නිබඳව කතරගම පෙරහැරදී අප දකින කාවාඩි විවිධ ස්වරූපයේ ඉදිරිපත් පිරිසේ දසුන ඊවයි සමනවීර මහත්මයා සුරමා පුරුණාංශයේ පුතුණුවන් අපට වඩා පැහැදිලි කරලා දෙනවා. මේ නැටුම කාවාඩි නැටුම කතරගම දේවාලයේ පෙරහැරට ඇත්තටම විශේෂයි. කාවාඩි නැටුම අපට එක්තරා විදිහකින් දෙන්න විදිහට හඳුනන්න පුළුවන් වුණත් මේක භක්තිය දනවන භක්ති මූලික නැටුමක් විදිහට තමයි අපට හඳුනා දෙන්නට වෙන්නේ. ඇත්තටම නීති මූලික වෙන්නේ මේ නැටුමට වඩා වාදනීය. ඒ වාදනයට අනුගතව මේ අය තමන් අභිමත විදිහට නැටුම තමයි මේකෙදී කරන්නේ. කාවාඩි විවිධ ආකාරයෙන් සකස් කරලා තියෙනවා. බොහෝ විට මේ කාවාඩි නැටුමත් එක්ක මේ කටු ගහලා ඒ කරන නැටුම් රංගනයක් තියෙනවා. මේවා සියල්ල කරන්නේ ඒ භක්තිය මුල් කරගෙන දෙවියන්ට පූජාවක් විදිහට තමයි මේ කාවාඩි නැටුම නටන්නේ. මේ කාවාඩි නැටුමින් මැද ඇතැම් විට කොහොම කලේ නැටුමකුත් බොහෝ විට දකින්නට තියෙනවා. දේවාල පෙරහැරේ දේවාභරණ රැගෙන හස්තීන් අප දකින්නේ රතු පැහැති ඇඳුම් ආයතන වලින් සැරසලා දෑල හස්තීන් දෙදෙනෙකු සමග පෙරහැරේ කතරගම පෙරහැරේ විචිත්‍රවත් දසුන් මවමින් ඉදිරියට ගමන් කරන ආකාරය. දළදා වීදිය දෙපස මෙන්ම සෙසු පෙරහැරේ ගමන් මාර්ගයන්ද අතුරු සිදුරු නැතිව ජනයාගෙන් පිරී පවතිනවා. විශේෂ ආසන ලී අට්ටාල සවිකොට ඉදිකර තිබෙනවා. ඒ වගේම පදික වේදිකාවේත් ඉටිකොල එලාගෙන පත්තර පිටු එලාගෙන විශාල පිරිසක් පෑ ගණනාවක් තිස්සේ පෙරහැර නැරඹීම සඳහා සූදානමින් සිටි ආකාරය අපට දැක ගන්නට ලැබුණා. අති විශාල ජනකායක් විධිමත්ව හැසිරවීමේ කාර්ය සඳහා පොලිසිය, ත්‍රිවිධ හමුදාව, සිවිල් ආරක්ෂක බලකාය වගේම සිවිල් ආරක්ෂක කමිටුවල මහජන නිලධාරීන් මේ සියලු දෙනා එක් රාශීව සිටින ආකාරයද අපට දැක ගන්නට ලැබුණා. ශ්‍රී දළදා පෙරහැරේ දළදා මාලිගාවේ පෙරහැර, දීර්ඝතම පෙරහැර, ඉන් අනතුරුව නාථ දේවාල පෙරහැර, විෂ්ණු දේවාල පෙරහැර අප නරඹ අවසන්. අප නරඹමින් සිටින්නේ කතරගම දේවාලයේ පෙරහැරේ අවසන් අදියර. ඉන් පසුව පත්තිනි දේවාලයේ පෙරහැර මේ පූජනීය වූ එලෙසින්ම විචිත්‍රවත් වූ ඇසල මංගල්‍යයේ අවසන් රන්දෝලි පෙරහැරට එක්වීමට නියමිතව තිබෙනවා. මේ කතරගම් දේවාල පෙරහැරේ වෙස් නැටුම් කණ්ඩායම මම මුලින්ම සඳහන් කරන්නට ඕනේ මේ වෙස් නැටුම් කණ්ඩායමේ මූලිකත්වය අරගෙන කටයුතු කරන්නේ තල්ගහගොඩ පරපුරේ උපනන්ද තල්ගහගොඩ මහත්මයා. එතුමා තරුණ සේවා සභාවට සම්බන්ධ වෙච්ච කෙනෙක්.
මම දන්නේ හැටියට වසර ගණනාවක් තිස්සේ මේ කතරගම දේවාල පෙරහැරේ මේ විස්කණ්ඩායමේ ප්‍රධානත්වයේ ඔහු දරනවා. ඒ විතරකුත් නෙවෙයි ජනාධිපති සම්මාන වසර ගණනාවක් තිස්සේ මෙතුමා ලබලා තියෙනවා. එතුමා ඊටාම දක්ෂ විරවාදිකෙක් හැටියට සඳහන් කරන්නට පුළුවන්. මේ ජෙස් නැටුම මේ නටන්නේ උඩරට නැටුමට ආවේනික ඒ පාද ලයමාන තිත් රූප කියන ඒ සියලු කාර්යයන් කාරණයන් මුල් කරගෙනයි. කතරගම දේවාලයේ නිලමේ වරුන් ගමන් කරනවා. රංජිත් ඇල්ලේගල නිලමේතුමා ප්‍රමුඛව සෙසු නිලමේ වරුන් කතරගම පෙරහැරේ අවසන් අධීරේ ගමන් කරමින් සිටිනවා. පෙරහැර පිළිබඳව තොරතුරු ඔබට ගෙනීමේදී එස් ලියනගේ මහතා අපට දැක් වූ සහයෝගයත් අප බොහොම ගෞරවයෙන් සිහිපත් කරනවා. මාධ්‍යවේදී එස් ලියනගේ මහතා දැක් වූ සහාය. මේ විස් නැටුමේ ඕඩිය කියන අවස්ථාව විස් නැටුම විලම්භ ලයින් පටන්ගෙන මැද ණය හරහා නැටුම වේගවත් කරනවා. එහෙම වේගවත් කරන අවස්ථාව අපි හඳුන්වන්නේ විස් නැටුමේදී ඕඩිය කියන වචනේ භාවිතා කිරීමෙන්. දෙපස අතුරු සිදුරු නැතිව ජනතාවගේ කිරී තිබෙන ආකාරය දකිනවා. හැමදාම මහනුවර ඇසළ මංගල්‍යයට අති විශාල ජනකායක් සහභාගී වීම සාමාන්‍ය දෙයක් වත් පසුගිය වසරවල ත්‍රස්තවාදී තර්ජන හේතු කොටගෙන ජනතාවගේ අවිනිශ්චිත භාවයක් බියක් තිබුණා. ත්‍රස්තවාදීන් කොයි මොහොතේ තමන්ට හානියක් සිදු කිරීමට යමක් සිදු කරයිද කියලා. නමුත් මේ භීතිය මුළුමනින්ම දුරු කරන්නට අධිකරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා, ආරක්ෂක ලේකම්තුමා, රණවිරු නායකයන් ප්‍රමුඛ සමස්ත රණවිරුවන් සමත් වුණා. ඒ සොම්නස, ඒ සුවය ජනතාව ඉතා ප්‍රීතියෙන් යුක්තව ගෙවින අවස්ථාවක් ලෙසින් සිංකඩගලපුර දළදා පෙරහැර හඳුන්වන්නට පුළුවන්කම තිබෙනවා. අප කලින් සඳහන් කළා වගේම විදේශිකයන්ද විශාල සංඛ්‍යාවක් සුරක්ෂිත රටක් යන හැඟීමෙන් යුක්තව පෙරහැර නරඹන්නට මහත් උද්‍යෝගයෙන් නික්රැස් වී සිටින ආකාරය අපට දැක ගන්නට ලැබුණා.